කරදර මෙතන මේ පන්සලේ වැඩ වාසය කරන බව පේනවා. මං ඔවා ගණන් ගන්නෑ මහත්තයෝ. මොන යකා මොන විදිහට ආවත් දමණය කරන හැටි මම දන්නවා. ඇත්ත අපි හඳුනේ සාහතික ඇත්තම චූටි කතාව කියන්නේ අපි හඳුනේ. අපි හඳුනේ මතකද බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනය කරපු ආකාරය. එතන කියන්නේ අඟුලිමාල ඇඟිලි 999 කපාගෙන ඉන්න වෙලාවේ අන්තිම ඇඟිලි විදිහට තමන්ගේ ඇඟිල්ල කපලා එල්ල ගන්න නැතුව වෙන එකෙක් කාගෙන ඇඟිල්ල කපා ගන්න. ඒක ආරංචි වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ එනවා අඟුලිමාල දමනය කරන්න බලන්න. ඊගෙනකොට වෙන නාලාගිරිය නෝ කසිප්පු පැකට තිස්පාපිය බුදුහාමුදුරු ඉස්සරහට. බුදුරජාණන් වහන්සේ නාලාගිරිය දමනය කරේ සුදුස්කම්. නාලාගිරිය බුදුරජාණන් වහන්සේ ගාව වැඳ වැටිලා සමාව ගත්තා. ඊට වඩා මොනවද අපි හඳුනේ උදාහරණ? අකවිතම ඇයියෝ එහෙම ඇයි හාමුදුරනේ මටත් පොඩි දෙයක් අහන්න තියෙනවා නාලාගිරි බුදුහාමුදුරන්ට වැන්දද නැත්තම් විරි වැඩි හින්දා ලිස්සල වැටුණාද දන්නේ නැහැ නේද හාමුදුරුවෝ සිරිපාල නොබිනා කතා කියන්න එපා. උඹලා වීලුවට ගන්නේ තමන්ගේම ආගම නේද? තමන්ගේ ආගම විතර නෙමෙයි කිසිම ආගමක් වීලුවට ගන්න එපා බලව. අනික තමයි උඹලා උඹලගේ ආගම ගැනවත් හරියට දන්නේ නැහැ. දහමක් ගැන දන්නේ නැහැ. ජාතක කතාවක් හරියට දන්නේ නැහැ. ආගමකින් දර්ශනයකින් කියලා තියෙන්නේ මොකද්ද කියලා හොයලා බලන්න නැතුව ජීවිතේට ගන්න දෙයක් තියෙනවා නම් ඒක ගන්න නැතුව මේ විකාර දොඩ හොන. සිදුවත් කුමාරයා නෙළුම් මල්ලුඩ ඇවිත් දහනවා. බුදුහාමුදුරුවෝ යමා මහ පෙළෑර පෑව දහනවා. ඕවද හොයන්නේ? ඕවා ගැන හොයන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගැඹුරු දහම ගැන අවබෝධයක් ගන්න එක නේද වටින්නේ. බුදුදහම ඇතුළු අනිත් ආගම් ගැන හරියට දන්නේ නැතුව ඒවා විකෘති කර කර බොරු බයිලා ගන්න හැමෝටමයි මම මේ කියන්නේ. හා? මේ හඳුනේ පහන් කොහෙද තියෙන්නේ? අර ආවාසිකට එහා පැත්තේ ගබඩා කාමරය. ආවාසිකේට? එහා පැත්තේ ගබඩා කාමරය. හරි මම බලන්න. ඇයියෝ එහෙම නැති බැරි කමට නේ මහත්තයෝ. කර කියා ගන්න දෙයක් නැති වුනහම අහිංසක මිනිස්සුත් හොරු වෙනවා. ඇත්ත සාහතික ඇත්ත. හඳුනේ චූටි කතාවක් කියන්න. ඔය උතුම් කන්දේ පොඩි විදිය වගේ මිනිස්සුත් හොර කමට පිළිමුනේ ඔය වගේ හේතු නිසා අපි හඳුනේ. එහෙම හොරකම් කරලා ඒ දේවල් අහිංසක මිනිස්සුන්ට බෙදලා දුන්නා අපි හඳුනේ. එහෙම කරලා අන්තිමට උතුම් කන්දේදී පොඩි විදිය වෙඩි කාලා මැරුණා. එතකොට සරදිය සරගෙලට මේ කොළොන්නට තඹලේ විදිය. මේ ඇයියෝ එහෙම ඇයි